වීඩියෙන් බලමු මගේ දවසේ අද මොකද වෙන්නේ කියලා. අද ගොඩක් බිසි දවසක් මම උදේ ජිම් එකට යනවා. ඊට පස්සේ 8ට ලෙක්චර්ස් පටන් ගන්නවා. මම හිතන්නේ අද දවසේම ලෙක්චර්ස් තියෙන 4:00 වෙනකම්ම. අද ෆුල් බිසි දවසක් අපි බලමු මොකද වෙන්නේ කියලා අද දවසේ. දැන් වෙලාව 5:20යි. මෙහෙම මම ජිම් එකට යනවා දැන්. ලෑස්ති වෙලා යුනික් ජිම් එකට තමයි යන්නේ උදේම. එල්ලම් කරලා ඊට පස්සේ එන්න ලෙක්චර්ස් වලට යනවා. මට පොඩි දෙයක් ගන්න අමතකුණා. අද ලෙක්චර් එකක් තියෙනවා, ප්‍රැක්ටිකල් ලෙක්චර් එකක්. ඒකට මේ PDF එකක් දාලා දෙනවා print කරන් ගන්න කියලා. ඒක දැන් ටක් ගාලා අරගෙන අපි ටක් ගාලා ජිම් එකට යනවා. ඉතින් මම යාළුවෙක් එක්ක තමයි ජිම් එකට යන්නේ. මේ අපි උදේම 5:40ට විතර ගෙදරින් ඇවිල්ලා යුනි එකට යනවා 6:10 විතර වෙද්දි. යද්දී ඉතින් අපිට මාර ලස්සන view එකක් සෙට් වෙනවා. මොකද දැන් 6යි වෙලාව. ඉර පායන් එද්දි අර මාර ෆ්‍රෙෂ් ගතියත් එක්ක ලස්සන view එක පේනවා. අපි ඉතින් බයික් එක පාක් කරලා මා යනිත් යාළුවයි තව යාළුවෝ 4 දෙනෙක් වගේ එනවා. ඒ 4 දෙනාත් ඒගොල්ලන් බෝඩිමේ ඉඳලා ඉන්නේ. ඒගොල්ලත් එක්කම කෙලින්ම ජිම් එකට යනවා. මේකේ මට අද තියෙන කාඩියෝ ටිකක් කළා. ඊට පස්සේ ආම්ස් වර්කවුට් එකකුයි බැක් එකට පොඩ්ඩක් වර්කවුට් කරලා ඒ ටික ඉවර කරලා කෙලින්ම ලෙක්චර්ස් යන්න. අපි බලමු කොහොමද වර්කවුට් එක උනේ කියලා. වර්කවුට් එක ඉවරයි. ඉතින් අපි කට්ටිය කෙලින්ම වොෂ් එකක් දාගෙන ඊට පස්සේ යුනිෆෝම් එකත් ඇඳගෙන අපි 8 වෙද්දි මෙතනට එන්න ඕනේ ආයි. අපිට ෆස්ට් ලෙක්චර් එක තිබ්බේ මැතමැටික්ස්. ඊට පස්සේ මැතමැටික්ස් එක පැය දෙකක් තිබ්බා. ඒ පැය දෙක ඉවරලා ඊට පස්සේ අපි ආවා අඹ සෙවනට. මේක තමයි ස්ටුඩන්ට්ලට ෆ්‍රී එකේ ඉන්න තියෙන තැන. ඊට පස්සේ අපිට තිබ්බේ පැය දෙකක් වගේ ලයිබ්‍රරි වෙලා. ඉතින් අපි කරපු සබ්ජෙක්ට් වල පොඩ්ඩක් ආයි ඒ ටික රිෆර් කරගන්න අපි මායි යාළුවෝ ටිකයි අපි ලයිබ්‍රරි එකට ගියා. ඒ මොනවද බං කරන්නේ? වැඩද? වැඩක් කරනවා බං. මොනවද කරන්නේ? වැඩ බං. කොබෙන. ඊට පස්සේ අපි පොඩි ගේම් එකක් කරා. ෆන් ගේම් එකක් ට්‍රුත් ඕර් ඩෙයාර්. මේක පොඩි මේකක් තියෙනවා. ඒක කරගලා ඒ කියන්නේ එක්කෙනාට අපි පොඩි කාසියක් තියෙනවා. ඒ කාසිය අල්ලලා ට්‍රුත් ඩෙයාර් දීලා අපි යාට කියනවා මොකද්ද කරන්න ඕනි කියලා. ඒක ඉතින් මාර ෆන්. ඊට පස්සේ අපිට ආයෙ ලෙක්චර් එකක් තිබ්බා.
මාට පටන් ගත්තේ. ඒ ලෙක්චර් එකේ අපිට තියෙන වර්ක්ෂොප් පැට්‍රිස්. මේකේ ආක් වෙල්ඩින්, ගෑස් වෙල්ඩින් ගැන තමයි අපිට පැට්‍රිකල් විදියට වැඩ කරන්න තිබ්බේ. ඊට පස්සේ අපිට ලෙක්චර් එක ඉවර වෙලා 4:00ට ආයි ඔඩිටෝරියම් එකේ පොඩි ඉවෙන්ට් එකක් තිබ්බා. ඒකටත් අපි පොඩ ඔළුව දාලා බලලා එහෙම්මම ගෙදර බලා විතරක් තුනා. ඔව් ඔව්. දෙකේ මස්සන් කරා පොඩි පොඩි එකයි අර ෆයිල් එකක් දිනනකොට